දැන් මේ ආණ්ඩුව කරන ගාක් දේවල් විශේෂයෙන්ම වංචා දූෂණ සම්බන්ධව ආණ්ඩුවෙන් පැත්තෙන් සිදුවෙන අක්‍රමිකතාවල් ආණ්ඩුවේ ඉන්න නායකයෝ ඒ වගේම එතුමන්ලාගේ මහලේකම්වරයා ඒ සියලු දෙනාම මේවා සුළු දේවල් හැටියට තමයි දකින්නේ. මොකද පෞගිය ආණ්ඩු කාලේ සිද්ධීන් වෙනකොට ඒවා මා විශාල දේවල් හැටියට දැක්කා. නමුත් Tamanගේ ආණ්ඩුව ඇතුලේ අක්‍රමිකතා වීගෙන යනකොට ඒවා සුළු දේවල් ඒවා ගණන් ගන්න ඕනේ නැති දේවල් කියලා ඒගොල්ලෝ හදනවා මේවා යටපත් කරන්න. අපි දැක්ක ඩොලර් මිලියන 2.5ක් මුදල් වෙනත් ගිණුමකට ගෙවලා තිබෙනවා. ආණ්ඩුව හදනවා ඒවා හැකර්ස්ලාගේ වැඩක්. හැකර්ස්ලාගේ වැඩක් නෙමෙයි, පැහැදිලිවම දැනුවත්වම වෙනත් ගිණුමකට ඒ සල්ලි බැර කරලා තිබෙන්නේ. ඒතකොට මේ බැර කරපු පුද්ගලයා අද වෙනකොට සියදිවි හානි කරගෙන තිබෙනවා. එතකොට මේ ඔව් ඇයි ඒ සියදිවි හානි කරගත්තේ මොකද්ද කියන එක අද වෙනකොට අභිරහසක් වෙලා තිබෙනවා. මේ වගේ විශාල අක්‍රමිකතාවල් සිද්ධීන් මේ අවුරුදු එකමාර තුල වෙලා තියෙනවා. ඉතින් මොකද්ද එතකොට මේ රටේ පාලනය? මේ වගේ පාලනයක් හදන්නද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ගත්තේ? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයයි මුදල් ඇමතිවරයයි මේ පැලවත්තේ කට්ටියයි තමයි එතුමන්ලව්ව හොර වැඩක් කරගත්තේ. මේ හොර වැඩේ කරගත්ත කට්ටිය තමයි එතුමාගේ මරණයට වග කියන්න ඕනේ. අපි නෙමෙයි. හොර වැඩේ කරගත්ත කට්ටිය නිදහසේ ඉන්නවා. ඒගොල්ලෝ තනතුරු වල ඉන්නවා. ජනාධිපතිතුමා මුදල් ඇමතිකමෙන් අයින් වෙලා නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අයින් වෙලා නැහැ. ඉහළ නිලධාරීන් ටික අයින් වෙලා නැහැ. ඒ ඔක්කොම එතුමාලව්ව වැඩේ කරගත්ත කට්ටිය. ඒ හින්දා ඒ කට්ටිය නීති ඉදිරියට ගේන්න ඕනේ මෙතුමාගේ මරණය සම්බන්ධව.